SL Green Tree අපගේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අදත් හිතුවා අපිට විශේෂයෙන් වැදගත් වෙන අපේ ගමේ ගොඩේ නගරයත් උනත් හොයා ගන්න පුළුවන් ආයුර්වේදීය අපේ හෙළවෙදකමට සම්බන්ධ පැලයක් ගැන විස්තරයක් ඔබට ගෙනෙන්න. අපිට සමහර වෙලාවල් වලදී ඕන වෙන ඖෂධ අපේ ඉඩමේ අපි අනේන පාරේ තොටේ ලඳු කැලෑවල තියෙනවා. අපි ඒව ගැන අවබෝධයක් ගන්නෙ නැහැ. අපි ඒවා ආයුර්වේද කඩවල වලින් වැඩි ගානකට මිල දීලා ගන්නවා. ඔක තමයි අපේ කියන සිස්ටම් එක. අපේ හැටි. බලනකොට අපේ ගේ යවටත් ඉතින් මේ ශාක තියෙනවා. අපි අද කතා කරන්න හිතුවේ අපිට විශේෂයෙන්ම සමහර කාලවලදී ඕන වුණ අපේ රටේ එක පැලයක් ගැන. ඒ බව කියනවා නම් නැගෙනහිර ඉන්දියාව නිජබිම කරගත් ශාකයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අපේ රටේ ආයුර්වේදයට එදා විශිෂ්ට උදව්වක් කරපු ප්‍රයෝජනයක් කරපු ශාකයක් තමයි තිත්පිලි. තිත්පිලි ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඇදුම රෝගය, අල්සර් සමාරුව, සෙම් රෝග, ગેස්ට්‍රයිටිස් රෝග, ආමාශයගත තුවාල වීමේ රෝග සියලු දෙයට දිව්‍යමය උසුවක් වුණු ශාකයක් තමයි තිත්පිලි කියන්නේ. මේ ශාකය ගොඩක් දුරට ආයුර්වේදීය ක්‍රම යටතේ මේක කසාය සඳහා මේ තිත්පිලි කරල් භාවිත කරනවා. මේ තිත්පිලි කරල් ගොඩක් වේලල කියලා තමයි භාවිතා කරන්නේ. ගහේ වේලුණත් කමන්නේ. නැත්නම් කබලේ දාලා බැදලා තමයි ගොඩක් කසාය වලට මුසු කරන්නේ. නැත්නම් මේ තිත්පිලි කරල් වෙනම බැදලා වෙනම වතුර වලින් තම්බල වතුර පෙරලා සෙම් රෝග සඳහා, ආමාශයගත රෝග සඳහා, ඔගොඩ රෝග සඳහා බොන්නත් පුළුවන්. නැත්නම් තේ සමග මිශ්‍ර කරලා බොන්නත් පුළුවන්. විශේෂයෙන්ම තිප්පිලි ගහ ගත්තොත් මේ තියෙන්නේ මේ තිප්පිලි පැලයක්. මේ තියෙන්නේ මේ තිප්පිලි පැලය බුලත් වලට ඊටාත්ම සමාන භාවයක් මේ තිප්පිලි වල පෙන්눔 කරනවා. අර බුලත් වල වගේ පොඩි වැලකුත් මෙහෙම මේ වැටින් යනවා. බුලත් ආ ගොඩක් සමානයි. මේ තියෙන තිප්පිලි පැලයක් මේ බාස්කට් එක මම හිටවගත්ත තිප්පිලි පැලයක් තියෙන්නේ. ඊටම අලංකාර පෙනුමකුත් තියෙනවා. ළඟට කාට පස්සේ ආයුර්වේද සුවඳකුත් සාමාන්‍යයෙන් මේ තිප්පිලි පැලේ එනවා. මේක ගොඩ මේ තිප්පිලි වර්ග දෙක තුනක් තියෙනවා. අලංකාර සඳහා වවන තිප්පිලි జాතියක් තියෙනවා. මේ තිප්පිලි జాතියට කියන්නේ ගජ තිප්පිලි කියලා. මේකට ආයුර්වේදයේ සඳහන් වෙන්නේ මම හොයාගෙන කරුණ අනුව අපේ පැරණි මුතුන් මිතු දෙන්නුන්ගෙන් මම ඇහුවෙන් පස්සේ ඕන් කිව්වේ ගජ තිප්පිලි කියන්නේ මේ ශාකයට කියලා. මේ ශාකය තමයි ගජ තිප්පිලි කියන්නේ. මේ ශාකයේ තරමක් උසට වැඩුණු ශාකයක් අපි දැන් ගත්තොත් මේ තියෙන්නේ ටිකක් උඩ උසට වැදුණු ශාකයක් නේ. මේ තිප්පිලි ශාකය. ඔබට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා තිප්පිලි කරල්. මේ තියෙන්නේ තිප්පිලි කරල්. මේක අසෙන් ආපු තිප්පිලි කරල් මේ ශාකයේ තියෙනවා. මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා. මේ තියෙන්නේ මේ තිප්පිලි කරල්. මේ තිප්පිලි කරල් මේ ශාකයේම මේක වේලෙන්න ගන්නවා. මේ ශාකයේම වේලුණාට පස්සේ අබුවේ වේලලත් මේක පානට ගන්න පුළුවන්. නැත්තම් මේක කරල් මේ කරල් කඩලා මේක මේ කබලේ දාලා බැඳලා හොඳට ප්‍රයෝජනට ගන්න පුළුවන් කොටලා තේ සමග බොන්න පුළුවන්. නැත්නම් උණු වතුර සමග බොන්නත් පුළුවන්. විශේෂයෙන් කිරිදෙන මව්වරුන්ගේ කිරි වර්ධනය කිරි එදීම සඳහා මේ තිප්පිලි කරල් තම්බල බිව්වා කියලා මම අහලා තියෙනවා. ගොඩක් දුරට මේ කිරි වල තියෙන පෝෂණ ගුණෙත් මේ ඖෂධීය ගුණෙත් මේ තිප්පිලි කරල් නිසා වැඩි වුණා කියලා. අපේ පරණ පොත්පත්වල මේක මෙහෙම සඳහන් වෙනවා. ගොඩාක් දෙනෙක් අකමැති තිප්පිලි වවන්න. මොකද ගොඩාක් ගස්වල ගිහිල්ලා එතිලා තමාගේ මිදුල මේ වෙනවා කියලා. ඒ කියන්නේ මේ මිදුල සේරම මේක ගිහලා මේ නගලේ එහෙම නැහැ. ගොඩක් නගරාසන්න කෙනෙකුට වුණත් මේ තිප්පිලි ගහක් බවා ගන්න පුළුවන්. ඊවන් තැනකින් ලඳු කැලෑවල ගොඩාක් තියෙනවා. පාර තොටෙත් තියෙනවා. ගලවගෙන ඇවිල්ලා එහෙම වවපු මේ තිප්පිලි පැලයක් තමයි මම මේ කලින් පෙන්නුවේ. දැන් මෙතන මම වල තියෙන හැම ගොඩක් දුරකට එහෙම ගිහිල්ලා නැහැ. සාමාන්‍යයෙන් මේ ලස්සනට අලංකාර විදියටත් මේ පැලේ තියෙනවා. මේ තියෙන්නේ ගජ තිප්පිලි. අනිත් තිප්පිලි ආදී තමයි මේ. මේ තියෙන්නේ වෙද තිප්පිලි. මේක ටිකක් දිගට අර වගේ වැවිගෙන යනවා. අපි බලමු මේ වෙද තිප්පිලි ගහ ගැන. වෙද තිප්පිලි ශාකය මේ ටිකක් ධර්මත් දිගට වැවිගෙන යනවා. මේ තියෙන්නේ වෙද තිප්පිලි තාම ලා කරල්. ඔය තියෙන්නේ. මේ තියෙන්නේ වෙද තිප්පිලි ගහේ ලා කරල් මේ තියෙන්නේ. මේක ටිකක් දිගට මෙහෙම වැවිගෙන යනවා.
ඒක අර බුලත් වලට ටිකක් අර බුලත් කොළ වගේම නෑ. හැබැයි ඒ පොඩි සමාන ගුණයක් තියෙනවා. දිගට වැවෙනවා. මේ කරල් හැබැයි දිගට අර කරල් වලට ටිකක් දිගට වැවෙන සුළු කරල් జాතියක් තමයි. ඒත් අර වගේම තමයි ප්‍රයෝජනෙට ගන්නෙ. අපි යන් ආපු හිටපු දැනට යමු. තාවත් තියෙනවා නම් පොඩි බදුනක හෝ ඉඩමේ කෙලවරක හෝ තිප්පිලි ගහක් වවා ගන්න නැති කෙනෙක් ඉන්නවා නම් මගේ ළඟ තියෙන පැලයක් මම ඔබට ලැබෙන්න සලස්සන්නම්. නැත්නම් ළඟපාත කෙනෙක් නම් මම ගෙනල්ලා දෙන්නම්. ඉඩමක හිටව ගන්න. අනිවාර්යෙන් අපේ මද වීගෙන යන ශාකයක් අපි ආරක්ෂා කරගන්න ඕන ශාකයක්. මම පෞද්ගලික දවසක මේ මගේ මිතුරෙක් කිව්වා ගොඩක් දේවල් මේ මිතුරන්ගෙන් මට ආරංචි ලැබෙනවා මේ ආයුර්වේද කඩේකින් බෙහෙත් බඩු කඩේකින් ගත්ත කියලා තිප්පිලි මේ පොඩි ගාණක් දුන්නේ ඉතින් මිල අධිකයි කියලා. ඉතින් බලන්න අපි මේ මුදල් වියදම් කරලා අපේ ළඟ තියෙන මේ අපි ළඟ හොයාගන්න පුළුවන් ශාකව මේ ශාකවල තියෙන මේ දේවල් තමයි මම අපි මිල අධික වලට ගන්න අපේ නොදුනත්කම නිසා. ඒ නොදුනත්කම නිසා තමයි මට පුළුවන් මම පුළුවන් විදියට මම මේ මගේ ළඟ තියෙන ශාක ඔස්සේ ඔබට දැනුවත් කිරීමක් කරන්නේ. ඔබට උදව්වක් වශයෙන් අපි දැනුවත් වෙන්න ඕන මේ වහක දාන්න එපා. තියෙන තැනකින් විනාශ කරන්නත් එපා. තියෙන තැනකින් පුළුවන් පරිස්සමෙන් ගලවගෙන ඇවිල්ලා තැනක හිටව ගන්න. ඇත්තටම දිව්‍ය ಔಷධයක් වගේ අපිට සෙම් රෝග වලට පසුගිය කාලේ මට ඔබට මතක ඇති මම අර යකිනාරංග ගහගෙන කිව්වා කොරෝනා කාලෙත් මේ තිපිලි දැහෙන්න ඕන වුණා. ගොඩාක් කට්ටියට ඕන වුණා. ගොඩාක් කට්ටිය හෙව්වා. මම පුළුවන් විදිහට මගේ ළඟ තිබුණ දේ ගිහින් දුන්නා. කසාය වලට පොඩි ළමයාගේ පණු රෝග වලට පවා මේ තිපිලි ගන්නවා. ඉතින් අද මේ තිපිලි ගහගෙන වර්ග දෙකක් ගැන ඔබට මම අද මේ රූපරාම තුලින් පෙන්නුවා. ඉදිරියටත් මෙවැනිම අපේ රටේ තියෙන සුවිශේෂී ගහක් ගැන වීඩියෝ එකක් ඔබ හමුවට ගෙන එන්නම්. එතෙක් ඔබට නිරෝගී දිව්‍යා